ඔබ OL හෝ AL කරපු කෙනෙක්. ඒ ගැන ඔබේ අදහස් මොනවාද? අද අමාරු වුණත් හෙට ලස්සන. අරමුණ තියෙන කෙනෙක්ට අවස්ථා හමු වෙනවා. අද කරන මහන්සිය හෙට ප්‍රතිඵල දෙනවා. කවදා හරි නෙවෙයි අදම පටන් ගන්න. ඔබට පුළුවන්. අදහස් වෙනස් කරන්න ජීවිතය වෙනස් වෙනවා. සිහිනයක් නෙමෙයි සැබෑවක් කරන්න. අවශ්‍යම දේ විශ්වාසය. ඉතින් ආරම්භය ඔබයි. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්. ඔහු භෞතික විද්‍යාව ෆිසික්ස් තුළ විශාලම වෙනසක් කළ පුද්ගලයෙක්. ඔහු ගැන සරලව උපන් දවස 1879 මාර්තු 14 ජර්මනිය. මරණය 1955 අප්‍රේල් 18 ඇමරිකාව. ඔහු තියොරිටිකල් ෆිසිසිස්ට් කෙනෙක්, තියරෙටිකල් භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ ප්‍රධාන සොයාගැනීමේ සමානයි මැක් වර්ගයේ සූත්‍රය එනර්ජි ශක්තිය සමානයි මාස් භාරය වරක් ලයිට් ස්පීඩ් වර්ගය මේකින් ඔක්කො උනේ භාරය සහ ශක්තිය එකම දේවල් දෙකක් වගේ බව. ඔහුගේ වැදගත් සිද්ධාන්ත තියරි ඔෆ් රිලේටිවිටි සාපේක්ෂතාවාදය. කාලය සහ වේගය එකිනෙකට බලපානවා. වේගය වැඩි වුණොත් කාලය වෙනස් විය හැක. ඔහු ලෝකයට දුන්න බලපෑම GPS වගේ තාක්ෂණය. අද දවසේ ඔහුගේ නියමයන් නැතුව හරියට වැඩ නොකරයි න්‍යෂ්ටික ශක්ති විද්‍යාවට පදනම දුන්නා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඉගෙන ගත්ත විදිය ටිකක් වෙනස් සහ ඉන්ටරෙස්ටිං එකක්. ඔහු ඉගෙන ගත්ත ආකාරය එක. පාසල් කාලය ඔහු ජර්මනියේ ස්කූල් එකකට ගියා. නමුත් ස්ට්‍රික්ට් පාසල් ක්‍රමයට ඔහු කැමති නෑ. ගණිතය සහ සයන්ස් වලට විශේෂ දක්ෂතා තිබ්බා. 2. තමාම ඉගෙන ගැනීම සෙල්ෆ් ස්ටඩි පොත් කියවලා තනිවම අධ්‍යයනය කළා. විශේෂයෙන් මැතමැටික්ස් ෆිසික්ස් ගැන ඩීප් ස්ටඩි කළා. සාමාන්‍ය එක්සෑම් සිස්ටම් එකට වඩා ඔහු කන්සෙප්ට් තේරුම් ගැනීමට වැඩි අවධානය දුන්නා. 3. යුනිවර්සිටි අධ්‍යාපනය ඔහු ස්විට්සර්ලන්ඩ් වල සුරිච් පොලිටෙක්නික් ETH සුරිච් එකට ගියා. එතන ෆිසික්ස් සහ මැතමැටික්ස් ඉගෙන ගත්තා. 4. පළමු රැකියාව ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ යුනිවර්සිටි ජොබ් එකක් ලැබුණේ නෑ. ඒ නිසා ස්විස් පේටන්ට් ඔෆිස් එකේ ක්ලර්ක් කෙනෙක් වුණා. එහෙදිත් නිදහස් වෙලාවේ ෆිසික්ස් අයිඩියාස් හිතාගත්තා. වැදගත් දේ ඔහු ටොප් ස්ටුඩන්ට් එකක් නෙවෙයි. නමුත් තින්කින් ධන ඉමැජිනේෂන් ධන කියුරියෝසිටි නිසා ලෝක විද්‍යා ඉතිහාසය වෙනස් කළා. ඉගෙන ගන්න බෑ කියලා ස්කූල් එකෙන් අස් කරපු ප්‍රසිද්ධ විද්‍යාඥයා ලෙස වැඩිපුරම කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගැනයි. හැබැයි ඒක සම්පූර්ණ ඇත්ත කතාවක් නෙවෙයි. එය කුඩා කාලේ ටිකක් නිහඬ ළමයෙක් සමහර විෂයන්ට කැමති නැති සාමාන්‍ය ස්කූල් රූල්ස් වලට අකමැති නමුත් ගණිතය සහ භෞතික විද්‍යාවට අතිශයින් දක්ෂ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා මෝඩ ළමයෙක් කියලා අස් කළා කියන කතාව මිත් එකක්. පසුව එයා ලෝකයේ විශාලම විද්‍යාඥයෙක් වුණා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ස්ටඩි මෙතඩ් කියන්නේ සාමාන්‍ය පාඩම් මතක තබා ගැනීම නෙවෙයි. ඔහු වැඩිපුරම කරලා තියෙන්නේ තේරුම් ගැනීම දැන හිතන ක්‍රමය. තින්කින් මෙතඩ්. අයින්ස්ටයින් ස්ටඩි මෙතඩ් සරලව 1. මතක තබා ගන්න නෙවෙයි තේරුම් ගන්න. ඔහු ෆැක්ට්ස් මෙමරයිස් කළේ අඩුයි. එයි මේක මෙහෙම වෙන්නේ කියලා හොයලා බැලුවා. උදා ෆෝමියුලා එකක් ලැබුණාම කොහොමද මේක හැදුනේ කියලා හිතනවා. 2. ඉමේජයිනින් මනසින් දර්ශන හදා ගැනීම. ඔහු ප්‍රොබ්ලම්ස් මනසින් පික්චර් කරලා හිතනවා. මේකට තෝට් එක්ස්පෙරිමන්ට් කියනවා. උදා ලයිට් බීම් එකක් පස්සෙන් දුවනවා කියලා ඉමේජයින් කරනවා. 3. සරල පොත් දන ඩීප් තින්කින් සරල පොත් කියවලා කන්සෙප්ට්ස් හොඳට ග්‍රැස්ප් කරගන්නවා. එක ටොපික් එකක් දිගටම හිතනවා. 4. ක්වෙස්චන්ස් වැඩිපුර අහනවා. why how what if කියලා කොන්ස්ටන්ට් ක්වෙස්චන්ස්. මේක තමයි ඔහුගේ මේන් පවර් එක. 5. ක්වයට් ටයිම් නිහඬව හිතන වෙලාව. නර්ස් අඩු තැනක අලෝන් ඉඳලා හිතනවා. අයිඩියාස් නැචරලි ඩිවලොප් වෙනවා. ඔයාට ඇප්ලයි කරන්න ලේසි ක්‍රමයක්. පාඩමක් මෙමරයිස් නොවෙයි කියලා
හිතන්න ඩයග්‍රම් ඩ්‍රෝ කරන්න එක. කන්සෙප්ට් එකක් දවසට 10 සිට 15 මිනිත්තින් කරන්න ඔයාට ඕන නම් මම අයින්ස්ටයින් ස්ටයිල් ස්ටඩි ප්ලෑන් එක ඒ එක්සෑම් වලට ඇප්ලයි කරන්න හදලා දෙන්නම්. හරි මෙන්න ඒ ඉංග්ලිෂ් වර්ඩ්ස් ටික සිංහලෙන්. ස්ටඩි මෙතඩ් සමානයි අධ්‍යයන ක්‍රමය මෙමරයිස් සමානයි මතක තබා ගැනීම අන්ඩර්ස්ටෑන්ඩ් සමානයි තේරුම් ගැනීම තින්කින් මෙතඩ් සමානයි හිතන ක්‍රමය චින්තන ක්‍රමය ෆැක්ට්ස් සමානයි කරුණු සත්‍ය දත්ත ෆෝමියුලා සමානයි සූත්‍රය ඉමේජයිනින් සමානයි මනසින් දර්ශනයක් හදා ගැනීම සිතීම තෝට් එක්ස්පෙරිමන්ට් සමානයි චින්තන පරීක්ෂණය මනසින් කරන පරීක්ෂණය කන්සෙප්ට් සමානයි සංකල්ප ක්වෙස්චන්ස් සමානයි ප්‍රශ්න ඩීප් තින්කින් සමානයි ගැඹුරු ලෙස සිතීම ක්වයට් ටයිම් සමානයි නිහඬ වේලාව නිශ්ශබ්ද කාලය අයිඩියාස් සමානයි අදහස් ඔයාට ඕන නම් මම මේ ටික ඒ එක්සෑම් වලට යූස් කරන්න පුළුවන් ස්ටඩි ප්ලෑන් එකක් විදිහටත් හදලා දෙන්නම්. ඒ එක්සෑම් එකට ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ හිතන ක්‍රමය අනුගමනය කරලා කරන්න පුළුවන් සිංහල අධ්‍යයන ක්‍රමයක් මෙන්න ඒ අධ්‍යයන ක්‍රමය සිංහලෙන් 1. පාඩම කටපාඩම් නොකර තේරුම් ගන්න වැරදි ක්‍රමය ඩෙෆිනිෂන් කටපාඩම් කරන එක හරි ක්‍රමය. ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා හිතන එක උදාහරණයක් ප්‍රභාසංශ්ලේෂණය පාඩම නම් ශාකයට ආලෝකය ඕනේ. කොළ පාටයි ඔක්සිජන් කොහොමද හැදෙන්නේ 2. ඩයග්‍රම් අඳින්න බයෝලොජි ෆිසික්ස් කෙමිස්ට්‍රි වල ඩයග්‍රම් අඳිනකොට ඉක්මනින් මතක හිටිනවා පාඩමක් ඉවර වෙද්දී පොත වහලා Tamanම ඇදලා බලන්න 3. දවසකට කෙටි පාඩම් පැය 8ක් එක දිගට මිනිත්තු 30 සිට 45 ඊට පස්සේ විනාඩි 5 සිට 10 විවේකයක් 4. MCQ ප්‍රැක්ටිස් කරන්න හෙල් පේපර් ක්වෙස්චන්ස් කරන්න වැරදුන ප්‍රශ්න වෙනම ලියන්න මේකෙන් වී කේරියස් හොයාගන්න පුළුවන් 5. තනියම එක්ස්ප්ලේන් කරන්න පාඩමක් ඉගෙනගෙන පස්සේ ටීචර් කෙනෙක් වගේ Tamanටම කියලා දෙන්න ඒකෙන් ඇත්තටම තේරුණද බලන්න පුළුවන් 6. ෆෝන් ඩිස්ට්‍රැක්ෂන් අඩු කරන්න පාඩම් කරන වෙලාවේ YouTube Facebook TikTok අඩු කළොත් කන්සන්ට්‍රේෂන් වැඩි වෙනවා 7. දිනපතා ටික දවසකට තියරි ටිකක් MCQ ටිකක් රිවිෂන් ටිකක් මේක දිගටම කළොත් ඒක ලේසි වෙනවා ඔයාට ඕන නම් මම බයෝලොජි ස්ටඩි ටිමටබල් ෆිසික්ස් ෂෝට් නෝට් මෙතඩ් දවසේ පාඩම් ප්ලෑන් MCQ ප්‍රැක්ටිස් ක්‍රමය මේවත් සිංහලෙන් හදලා දෙන්නම්.